ලෙවෝ ඩිසයින් ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන්ස් අපි නවීන විදිහට අලුත් විදිහට ලක්සරි ටයිප් එකට හදපු නිවසක් පිළිබඳව තමයි කතා බහ කරන්න සූදානම් වෙන්නේ. ඇවිත් ඉන්නේ දිවුලපිටියට මේ නිවස පිළිබඳව කතා බහ කරනකොට ඔබට පේනවා ඇති අපූර්ව නිවසක්, ඒ වගේම ලස්සන වටපිටාවක් එක්ක තිබෙන නිවසක්, බොක්ස් ටයිප් ආකාරයට නිර්මාණය කරපු නිවසක්. ඉතින් අත කාලෙට ගැලපෙන විදිහට ඕනෑම දෙයක් ලස්සනට කරනවා නම් ඔබ කතා කරන්න ඕනේ අපිට කියලාත් මේ වෙලාවේ මතක් කරනවා. දැන් නිවසක් නිර්මාණය කරනවා කිව්වහම අපිට අභියෝග රසක් වෙනවා. ඒ හැම අභියෝගයක්ම නිවසක් ප්ලෑන් කරනකොට එන ගැටලු මේ හැම දෙයක්ම ලෙවෝ ඩිසයින් අපිත් එක්ක කතා බහ කරොත් ඔබට පුළුවන් ඉතාමත් සාර්ථක විදිහට නිම කරගන්න. අදත් ඒ විදිහට ඒ හැම අභියෝගයක්ම ජය අරගෙන ලස්සනට නිමු නිවසක් පිළිබඳව තමයි අපි කතා බහ කරන්න සූදානම් වෙන්නේ. විශේෂයෙන් මතක් කරන්න ඕනේ බජස් 40ක් තියෙනවා. නමුත් අපි බජස් 10ක් වගේ ඉඩ ප්‍රමාණකින් තමයි මේ තරම් ලස්සන නිවසක් නිර්මාණය කරලා තියෙන්නේ. යම් මාත් එක්ක ඇතුළට ගිහිල්ලා කතා කරමු. ලෙවෝ ඩිසයින් ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන්ස් කිව්වට පස්සේ ඔබ දන්නවා ඉදිකිරීම් ශ්‍රේෂ්ඨය ඔබට අවශ්‍ය කරන ඕනෑම දෙයක් කරගන්න පුළුවන් හොඳම තැනක් විදිහට. ඉතින් අද කාලේ ගැන කතා බහ කරනකොට තප්පරෙන් තප්පරේ හැම දෙයක්ම අලුත් වෙනකොට වෙනස් වෙනකොට අපිට ඕන අද දවසට ගැලපෙන මේ කාලෙට ගැලපෙන විදිහට අපි නිර්මාණය කරපු අපූර්ව නිවසක් පිළිබඳ තමයි දැන් අපි මේ කතා බහ කරන්න සූදානම් වෙන්නේ. දැන් මේ නිවස පිළිබඳව කතා බහ කරනකොට විශේෂයෙන් මතක් කරන්න ඕනේ අද කාලෙට ගැලපෙන ඒ වගේම තමයි ලක්සරි විදිහට නිර්මාණය කරපු නිවසක්. ඉතින් මේ නිවසට අපි බොහෝ දේවල් එකතු කරගෙන තියෙනවා. අර කිව්වත් වගේ අපිට අවශ්‍ය දේවල් හැම දෙයක්ම එකතු කරන් තියෙනවා. නිවසක් කිව්වට පස්සේ අපි දන්නවා අපි කොහේ ගිහිල්ලා කොහොම ආවත් වැඩිපුර කාල වේලාවක් සතුටින් ගත කරන්න කැමති තැන තමයි නිවස කියලා කියන්නේ. ඉතින් එහෙම කැමති තැන ලස්සනට නිර්මාණය කරගත්ත විදිහක් ගැන අද අපි කතා බහ කරන්න සූදානම්. ඒ වගේම අපිට ගැළපෙන විදිහට අපි කොහොමද අපේ නිවස නිර්මාණය කරගන්නේ කියන දේවල් මේ නිවස තුළින් ඔන්න කතා බහ කරන්න පුළුවන්. නිවසට ඇතුල් වෙනකොටම මෙන්න මේ වගේ එලිගන් ලුක් එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ තමයි මම දැන් ඉන්නේ. මෙතන තව විශේෂ දෙයක් තියෙනවා. දැන් අපි මේ කොටස මේ විදිහට දකින්නකොට අපි එකම ඒරියා එක කොටස් කිහිපයකට වෙන් කරලා තියෙනවා. ඒකත් අපි පෙන්නන්නම් කොහොමද වෙන් කරලා තියෙන්නේ කියලා. ලිවින් ඒරියා එක ගත්තට පස්සේ මේ විදිහට අපි පාවිච්චි කරලා තියෙනවා සෝෆා එකක්. ස්පේස් එක හොඳට අපි ඉතුරු කරලා තමයි තියෙන්නේ. මොකද සාමාන්‍යයෙන් අපි කියනවනේ ගයක් ගත්තාම නිදහස කියන එක වටිනවා කියලා. මෙතනදී ඒ විදිහට මේ ගෙදර හරිම අර කාම් වයිබ් එකක් තියෙන ගයක් කියලා මුලින්ම කියන්න ඕනේ. නිස්කලංක පරිසරයක තමයි අපි මේ ගේ නිර්මාණය කරලා තියෙන්නේ, නිවස නිර්මාණය කරලා තියෙන්නේ. ඒකත් එක්කම ඒ හැම දෙයකටම ගැලපෙන විදිහට තමයි අපි ලිවින් ඒරියා එක නිර්මාණය කරගෙන තියෙන්නේ. කිචන් අයිලන්ඩ් විත් ඕපන් පැන්ට්‍රි එක තමයි මේ තියෙන්නේ. ඉතින් මෙතන විශේෂයෙන්ම අපි අද කාලෙට ගැලපෙන විදිහට මොඩර්න් විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. විශේෂයෙන්ම ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන ලයිටින් සිස්ටම් එක ගත්තොත් එහෙම ගැලපෙන විදිහට අපි මේක මැච් කරලා හදලා තියෙනවා. මොකද මෙතන අපි මේ ස්පේස් එක හරි විදිහට පාවිච්චි කරලා තියෙනවා වගේම මෙතනදී අපි ටිකක් අලුත් දේවල් එකතු කරලා තියෙනවා. ඉතින් ලෙවෝ ඩිසයින් අපි මෙතන ටිකක් කලර්ෆුල් කරන්න ගොඩක් දේවල් අද කාලෙට ගැලපෙන විදිහට එකතු කරගත්තා. ඉන්ටීරියර් ඩිසයින් එක ගත්තත් ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතනට සූට් වෙන විදිහට තමයි අපි මේ දේවල් නිර්මාණය කරගෙන තියෙන්නේ. ඉතින් මේ ගෙදර ගත්තොත් එහෙම තනින් තනට ගැලපෙන විදිහට මොඩර්න් ලුක් එක පෙන්වන්න අපි ගොඩක් දේවල් පාවිච්චි කරලා තියෙනවා. අපි ඉස්සරහට කතා කරමු මේ දේවල් ගැන.
මේ නිවස පිළිබඳව කතා බහ කරනකොට සම්පූර්ණයෙන්ම මේ නිවසේ කාමර 4ක් තියෙනවා. ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ කාමර 2ක් තියෙනවා. ඒකට ඇටච් බාත්රූම් තියෙනවා. ඒ වගේම තමයි ෆස්ට් ෆ්ලෝර් එකේ රූම්ස් 2ක් තියෙනවා. ඒ රූම්ස් වලටත් අපි ඇටච් බාත්රූම්ස් හදලා තියෙන්නේ. ඒ වගේම ක්ලයන්ට් අපිට කිව්වා එයාට ඔෆිස් රූම් එකක් ඕනේ කියලා. අපි එයා කිව්ව විදිහට එයාට අවශ්‍ය විදිහට අපි ඔෆිස් රූම් එකක් නිර්මාණය කරා. මේ තියෙන්නේ ඔෆිස් රූම් එක. ඉතින් මේ විදිහට තමයි අපි ක්ලයන්ට් කිව්ව විදිහට සහ එයාට අවශ්‍ය විදිහට අපි ස්පේස් එක වෙන් කරගෙන ඔෆිස් රූම් එක නිර්මාණය කළේ. දැන් ඉන්නේ මේ ගෙදර ෆස්ට් ෆ්ලෝර් එකේ. මේ ඉන්නේ මම ලිවින් ඒරියා එකේ. ඉතින් ලිවින් ඒරියා ගැන කතා කරනකොට ස්පේස් එක හොඳට තියලා තමයි ඒක හදලා තියෙන්නේ. විශේෂයෙන්ම මෙතන ලැබිලා තියෙන ඉඩ වලින් හොඳට ප්‍රයෝජන අරන් තියෙනවා. ටීවී සෙටප් එකත් අපි මෙතනම තමයි කරලා තියෙන්නේ. ඒකත් එක්ක ඔයගොල්ලන්ට පේනවා ඇති කලර්ස් ගත්තොත් එහෙම අපි මැච් කරලා තියෙන්නේ. ඉන්ටීරියර් ඩිසයින් එක ගත්තොත් අද කාලෙට ගැලපෙන විදිහට කොහොමත් මේක මොඩර්න් හවුස් එකක් විදිහට තමයි හදලා තියෙන්නේ. ඉතින් මේ හැමතැනම අද කාලට ගැලපෙන විදිහට ලක්සරි ටයිප් එකට තමයි මේ දේවල් හදලා තියෙන්නේ. ඒ වගේම ස්ටෙයාකේස් එක ගැන කතා කරනකොට හෑන්ඩ් රේල් එක අපි නිර්මාණය කරලා තියෙන මෙතන ග්ලාස් පාවිච්චි කරලා තියෙනවා. ඉතින් මේකට ටිම්බර් টොප් එක තමයි අපි යූස් කරලා තියෙන්නේ. ඒකත් එක්කම මේ හැම ස්ටෙප් එකක්ම අපිට තව හයිලයිට් කරගන්න තමයි අපි මේ විදිහට මේක නිර්මාණය කරලා තියෙන්නේ. මම දැන් ඇවිත් ඉන්නේ මේ ගෙදර ෆස්ට් ෆ්ලෝර් එකට. ෆස්ට් ෆ්ලෝර් එකේ තියෙන මේන්ම රූම් එකේ තමයි දැන් මම ඉන්නේ. ඉතින් මේ රූම් එකේ මුලින්ම කියන්නේ හරිම ලස්සනයි. ඒ වගේම රූම් එකට ආවම හරිම නිදහස් විදිහට තමයි රූම් එක හදලා තියෙන්නේ. කාම් වයිබ් එකක් තමයි අපිට දැනෙන්නේ. මේ පැත්තේ ඒගොල්ලන්ගේ මේන් බෙඩ් එක තියෙනවා. ටිකක් නෙමෙයි අතරම ලොකු වෝල් රොබ් එකක් ඒගොල්ලෝ යූස් කරලා තියෙනවා මෙතන. ඒක මං හිතන්නේ ස්පේස් එක හොඳට කළමනාකරණය කරගන්න පුළුවන් විදිහට තමයි මේ විදිහට යූස් කරලා තියෙන්නේ. ඊට පස්සේ අපිට අවශ්‍යම දෙයක් තමයි මිරර් එක. ඒකත් මේ රූම් එකට ලොකු මිරර් එකක් යූස් කරලා තියෙනවා. ඉතින් මේ රූම් එක ගත්තොත් කපල් එකක් ඉන්නේ. හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් තමයි මේ රූම් එකේ ඉන්නේ. ඒ නිසා ඒ දෙන්නට ගැළපෙන විදිහට ලොකු මිරර් එකක් පාවිච්චි කරලා තියෙනවා. අවශ්‍ය කරන දේවල් වලටත් මේ විදිහට තමයි ස්පේස් එක යූස් කරලා තියෙන්නේ. අපිට ඉන්නවා මේ නිවසේ හිමිකරු මිස්ටර් මදුක ඉන්නවා. මම කැමති දැනගන්න ලෙවෝ ඩිසයින් ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන්ස් පිළිබඳව කතා බහ කරනකොට දැන් හැමෝගෙම විශ්වාසය දෙනාගත් තැනක් වෙලා තියෙනවා. කොහොමද මේ තැන හොයාගත්තේ සහ මොන වගේ දෙයක්ද කියන්නේ? ලෙවෝ එක ඇතුළම හොයාගත්තේ වයිෆ් තමයි යක Facebook එකකින් තමයි හොයාගත්තේ ඇත්තටම. ඊට පස්සේ අපි ගියා මිස්ටර් දමිත් හම්බෙන්න. ගිහලා මිස්ටර් දමිත් එක කතා කරපුවාම ඇත්තටම කියන්නේ අපි ඊට කලින් වෙන කන්ස්ට්‍රක්ෂන් කම්පැනි දෙක තුනකට ගියා. අපිට ඉතින් සැටිස්ෆුල් නෑ ඒගොල්ලන්ගේ කතාවෙන්ම. ඉතින් මිස්ටර් දමිත් එක්ක කතා කරපුවාම හොඳයි කියලා හිතුණා අපිට. ඊට පස්සේ අපි මුලින්ම ප්ලෑන් එක තමන් දෙන්න දුන්නේ. ඩිසයින් එක කරලා අපේ වයිෆ් ඕන විදිහට තමයි මේක ඔක්කොම නිර්මාණය කළේ. මොකද මේක කියන්නේ ඇත්තටම වයිෆ්ට අම්මගේ හම්බෙච්ච ගිෆ්ට් එකක් එයාගේ. ඉතින් ඒ හින්දා එයාට ඕන විදිහට ඒක කරගත්තා. අපිට කියන්නකෝ මේ ලෙවෝ ටීම් එකෙන් හම්බෙච්ච සපෝට් එක කොහොමද? ඒක කොයිතරම් දුරට වැදගත් වුණාද කියලා. ටීම් එකෙන් අපේ නිර්මල තමයි යට හිටපු ටෙක්නිකල් ඔෆිසිටිය. නිර්මල ඇත්තටම ඉතින් හොඳ සපෝට් එකක් දුන්නා. කොටින් ඉතින් අපි සයිට් එකට වැඩිපුර යුනෙත් නැහැ. නිර්මලම තමයි ඔක්කොම බලලා කරේ. තව අදටත් ඉතින් මොකක් හරි ප්‍රශ්නයක් මොනේ හරි පොඩි ඉෂුව එකක් තිබ්බ නිර්මලට කතා කරපු ගමන් දවසක් ඇතුළත කොහොමත් ඉතින් එයා ඇවිල්ලා ඒ ටික මෙව කරලා තාමත් වගකීමෙන් කටයුතු කරනවා. වගකීම කියන එක ඇත්තටම උපරිමයෙන්ම තියෙනවා.
ලෙවෝ ඩිසයින් ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන්ස් අපි අද දෙවොල පිටියට තමයි ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඔබ දකින්න ඇති අපි නිර්මාණය කරපු නිම කරපු අපූර්ව නිවස. නිවසක් හදාගන්නවා කියන එක අපේ ජීවිතේ අපිට තියෙන එක්තරා හීනයක්. ඉතින් මේ හීනෙට යනකොට ප්‍රශ්න ගොඩක් එන්න පුළුවන්. කොහොමද අපි නිවසක් නිර්මාණය කරගන්නේ? කොහොමද මේ නිවස ප්ලෑන් කරගන්නේ? මොන වගේ දේවල්ද අවශ්‍ය වෙන්නේ? එහෙනම් ඔබ කතා කරන්න ඕනේ අපිට. ඒ සියලුම ප්‍රශ්න වලට පිළිතුරු අපි ළඟ තියෙනවා. ඉතින් විශේෂයෙන්ම නිවසක් නිර්මාණය කරනකොට අද කාලේ විදිහට ගැලපෙන විදිහට අද කාලෙට ඔබට ඔබේ අවශ්‍යතාවලට ඒ දේවල් වලට ගැලපෙන නිවසක් නිර්මාණය කරගන්නවා කියන එක තවත් අභියෝගයක්. එහෙම අභියෝග, එහෙම ගැටලු, එහෙම ප්‍රශ්න ඔබට තියෙනවා නම් පල්හැද ඉස්සන දුරකථන අංකයට අපිට කතා කරන්න. ඒ වගේම තමයි අපේ සෝෂල් මීඩියා හරහා ඔබට පුළුවන් මේ වගේ නිර්මාණ රසක් දැක ගන්න වගේම තවත් විස්තර දැන කියා ගන්න. එහෙනම් නිවසක් හදන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ඔබට විතරක් නෙමෙයි ඕනෑම ගොඩනැගිල්ලක් ඉදිකිරීම ශ්‍රේෂ්ඨයේ ඕනෑම කාර්යයක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ඔබට විශ්වාසවන්තම තැන තමයි මේ තැන. මේ ලෙවෝ ඩිසයින් ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන්. Levo Design, trusted quality and reliability for unique finishes.